හෙලෝ ළමයි කොහොමද ඉතින් ගණන් ගන්න එපා මේක කලින් මම වොයිස් කරන ගමන් කරපු වීඩියෝ එකක් ඒ උඩට වොයිස් වෙලා නැහැ ඒක. ඉතින් ඒකේ කියන වචනයි මේකේ මම දැන් මගේ මේ වොයිස් එක රිලීට් කරන්න යන්න එපා ඔයගලන්ට කන්ෆියුස් වෙයි. ඉතින් මගේ මල් ලස්සනයි නේද ළමයි? ඉතින් මේ දවස්වල මල් පිස්සුවක් ඇදලා තියෙන ගණන් ගන්න එපා. ඉතින් මං මේ කේක් මික්ස් එකෙන් කේක් එකක් හදන්න තමයි මේ ලෑස්ති වෙන්නේ අපේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකට. මට මේක සජෙස්ට් කරේ මෙහි මගේ යාළුවෙක් බ්‍රිටිෂ් යාළුවෙක්. ඉතින් එයා කිව්වා එයා නම් ඒක තමයි යූස් කරන්නේ ඒක හොඳයි කියලා. ඉතින් මං හිතුවා try කරලා බලන්න ඕනේ කියලා. මොකද මං කේක් normal කේක් එකක් හදන්න තමයි බඩු ගන්න ගියේ chocolate cake එකක්. ඒ වුණාට එයා කියපු නිසා මගේ idea එක වෙනස් වෙලා මාත් ඒක යූස් කරලා බලන්න ඕනේ කියලා හිතුවා. ඉතින් ඒකට ඕනේ උනේ ළමයි කිරි බිත්තරයි බටරුයි. අනේ මන් දෙතු නෝනි වුණා. ඉතින් ඒ වුණාට අදරි පිටි සීනි ඒ ටික එකේ මික්ස් එකේ තියෙනවා. මං හිතන්නේ ඒකයි අනිත් ටික මට දාන්න ඕන උනේ. ඉතින් මං ඒ වෙලේ තමයි ළමයි අතට බීටර් එක හොයාගෙන අන්පැක් කරේ. මේ මට මතක නැහැ ඒක කලින් මම යූස් කරාද මොකද මං ගාතාව වෙන හෑන්ඩ් බීට් මික්ස් එකක් තිබුණා. ඒකද යූස් කරේ කියලා. ඉතින් කොච්චර මොඩයිද කියනවනේ අර ප්ලග් කරලා තමයි මං ඒක එක්ට අර බීට් කරන කූරු දෙක ෆික්ස් කරගන්නෙත් ළමයි. ඊට පස්සේ මට ඒක ගලව ගන්න බැරි වුණා. මට මතක් වුණා අර උඩින් තියෙන ලොකු නොබ් එක තමයි ප්‍රෙස් කරන්න ඕනේ කියලා. ඒ වුණාට ඒක ප්‍රෙස් කරාට ඒක අලුත් එකක් හින්දා මන් දන්නේ ඒ කූරු දෙක එළියට ගන්නත් බැරි වුණා. ඊට පස්සේ සෑහෙන වෙලාවක් ඒකත් එක්ක පොර බදලා කේක් එක බේක් කරගත්තා ළමයි. ඉතින් මං ගාවේ එක පොඩි තැටියක් විතරක් තිබිච්ච හින්දා මම දෙපාරකට තමයි ඒක බේක් කරගත්තේ. ඉතින් ඊට පස්සේ මම බටර් අයිසිං හදන්න ගිහලා මුළු කිචන් টොප් එකම නැස් එකක් කරගත්ත ළමයි. අර අයිසිං බීට් කරද්දී ඒක හැම තැනම ගියා. මෙතන ඒකට වෙන විදියක් ඇති බට් මම ඒ වෙලාවේ ටක් ගාලා ඒක බටර් අයිසිං එක හදාගෙන බීට් කරගත්තා. ඉතින් මුළු කිචන් টොප් එක මට ආයෙ හොඳටම ක්ලීන් කරන්න වුණා. ඉතින් ඒ අතරතුරේ අපේ ඩබල් ආවා. ඒ ආපු නිසා මං ඊට පස්සේ ලෙටර් M එක තමා මං හදන හිතුවේ හස්බන්ඩ්ගේ නමේ මුල අකුර නිසා. මොකද මට හිතුණා වෙන ඩෙකොරේෂන්ස් දානවට වඩා M එක හැදුවොත් ඒක ලස්සනට තියෙයි කියලා. ඉතින් M එක කපා ගන්නත් මම සෑහෙන වෙලාවක් ගියා ළමයි. මොකද ඒක හරි බැලන්ස් එකට කපා ගන්න ඕන නිසා මම දන්න ගණිත දැනුම ඔක්කොම දාලා කොහොම හරි M එක කපා ගත්තා හස්බන්ඩ් එන්න කලින්. ඉතින් ඒ අතරතුරේ අපේ පොඩ්ඩ අර කේක් එකේ මං කපන අයින් කෑලි ටික කනවා. එයා රසයි කියලා ඒකම අරගෙන ගියා ඊට පස්සේ. ඊළඟට ඉතින් අපේ හස්බන්ඩ් බලාගෙන ඉන්න බැරි වුණා. මං එච්චර මහන්සි වෙලා ඒ වැඩේ කරනවා ළමයි. ඉතින් එයා ඒකට හෙල්ප් කරා. කේක් එකේ ඉතින් ළමයි ඒ M එක අපි තව M එකක් තිබිච්ච නිසා ඒක උඩින් තියලා ඒක අතරම ලස්සනට ආවා ළමයි. ඉතින් කේක් එකට බ්ලූබෙරි, රාස්බෙරි තමයි මම ඩෙකොරේට් කරන්න ගත්තේ. බිස්කට් එහෙම මට ගන්න හිතුන්නේ නැහැ තවත් සුගර් නිසා. ඉතින් ඒ අතරතුරේ අපේ හස්බන්ඩ්ටත් මලක් ඇවිල්ලා. ඉතින් ළමයි මේ පාර අපේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක දවසේම වෙසක් පොයේ තිබිච්ච නිසා අපි පන්සලුත් ගියා හවස. ගිහිල්ලා ඒ බෝධි පූජා පින්කමක් තිබුණා. ඒකටත් සහභාගී වෙලා ඊළඟට අපේ ගෙදරත් පොඩ්ඩක් අපි වෙසක් සැරසිලි මේ පාර කළා පළවෙනි පාරට. ඇත්තටම එදා දවස හොඳට ගෙවුණා ළමයි. ඉතින් මේ තියෙන යාගේ බර්ත්ඩේ එක අපි සෙලිබ්‍රේට් කරපු විදිය. එහෙනම් තව vlog එකකින් එනකම් ගිහින් එන්නම්. Bye. Thanks for watching.